Peramuna production. ගෙදරට ඉවරද කාන්ති? අද රැයටත් එක්ක මෙව්වක්කේ මම. නැත්තම් කරදරේනේ අනේ. ඔයා ඉව්වද? යන්නත් ඕනේ. හරිම මහන්සි. කොබඩියක් කෙනා. මේ ඇතුලේ. දෙන්න. කාන්තිනගේ. ජගත් අයියා නම් කොච්චර දුර බස් එකෙන් බහැලා පයින් ආවත් මූණේ hina වෙනන් අඩුවක් නෑ නේද? සුළුපඩු දුරක්ද පයින් එන්නේ. යාට ඉතින් ගෙදර එනට වඩා දෙයක් නෑ නංගි. ඒත් අක්කේ අක්කට කියන්න අර ශවිකාගේ හස්බන්ඩ් මාසෙකට සැරයලු ගෙදර එන්නේ. උන්නේ ගිය සතියේත් මොකද්ද වාහන දෙක තුනක් ඇවිල්ලා පාක් කරලා ගියාලු. සල්ලි වකාරයක්. මම දැක්ක ඊයේතර මොකද්ද මන් දන්නේ ලොකු බස් තඩියක් වගේ එකක. දැන් මේ මුළු ගමෙන්ම වාහනයක් නැත්තේ ඔයාලටයි අපිටයි විතරයි. තාත්තේ මම පන්තියේ පළවෙනියා. තාත්තා හින්දා තමයි හැමදේම. අර ඒ වගේ මං ගේම් එක ගහින් නෑනේ. අනේ මේ නංගි ඔයාගේ වැඩ බලාගන්නකො. හා කො බලන්න. දෙන්නකො. මේ දැන් ඔක්කොටම 90ට වඩා තියෙනවා. දැන් මොනවද මගෙන් ඔයාට ඕනේ? ජගත් මට කියනවා තමුසේ ජොබ් එකෙන් කවද්ද කාර් එකක් ගන්න කියලා. ඔයාට මගෙන් මේ චඩුව මොකද්ද? හැමදේම ඉක්මනට හරියයි. පොඩක් ඉවසර ඉන්න ළමයා. ඉවසන්න මට ඉවසන්න ඕනේ නෑ ඔයි. බලනවා මේ ගමේ අපිට විතරයි කාර් එකක් නැත්තේ. අර කාන්ති කියන ගෑණි මෙහෙට ඇවිල්ලා හැමදාම ඇනුම් පද කියනවා. ශවිකට තියෙන සැප සම්පත් බලනවා. ඒ ගෑණිට මොනවයින් අඩුවක්ද? අද යන වාහනේ නෙවෙයි හෙට යන්නේ. ඒ ගෑණිගේ මිනිහා මාසෙකට සැරයක් ගෙදර ආවත් අද ඒම කරලා දෙනවා. ඉතින් මට මොකද නංගි හදිසියෙන් මේ පැත්තේ. තව ටික යන්න ටවුන් එක පැත්තට ගිහින් බට්ටියක් අද මොකද ගියා. එන අක්කට කියන්න මම මේ තකාණියක් ආවේයි කියලා දන්නවද? අර ශවිකාගේ හස්බන්ඩ් කුඩු බිස්නස්ලු මෙච්චර කල් කරලා තියෙන්නේ. අනුරාධපුරෙන්ද පොළොන්නරුවෙන්ද මන් දන්නේ දරු පවුලකුත් ඉන්නවලු. උදේ පාන්දරම පොලිසියෙන් පැනලා දෙන්නව ඇරෙස්ට් කරා. අර පොඩි උන් දෙන්න අඬනවා පව්. අනේ මන් දන්නේ මේ මිනිස්සුනා. ඔය මාර බඩුවන්නේ කාන්ති නංගි. ඔය එක එක්කෙනාගේ පෞද්ගලික දේවල් හොයලා ඒවා එක එක්කෙනාට ගිහින් කියලා ඒ වහන අපේ මේක බලන්න. අනේ මම මේක බලන්න ඕනේ. මේක අමාරුයි. බලන්නකො. මේ ටික ස්කෝලේ කියලා දුන්නා. පොතේ ඉතින් තිබ්බනේ. හැමදේම මතක තියාගන්න බෑනේ. ටීචර් උගන්වලා තියෙන ওই ටික බලන්නකො. මම දැක්ක පොතේ. ඉතින් තාත්තා දන්නවනේ මේකට උත්තරේ මට මේක විතරක් කියලා දෙන්න. අනේ ජගත් මේ මට සමා වෙන්න. එහෙ මොකද? එක එක්කෙනාගේ කතා අහලා මං ඔයත් එක්ක රණ්ඩුනට සමා වෙන්න ජගත්. මං ආයෙ එහෙම කරන්නේ නැහැ. එකෙන් වෙන්නේ අපි රණ්ඩු වෙන එක විතරයිනේ. ඔයා මට ආදරෙත් දීලා මගේ ළමයිටත් උගන්නලා ඔයා හරි විදිහට සල්ලිත් හොයලා ඒත් මං ඔයත් එක්ක රණ්ඩුනානේ. මං ආයෙ එහෙම වෙන්නේ නැහැ. මං ආයෙ ධාර්මිකව මුදල් ලිපීමට හැකි ක්‍රම රාශියක් තිබුණත් එයින් ලැබෙන ලාභය විශාල වුවත් එම ව්‍යාපාරයන්ට ඇති ආයු කාලය කෙටි බව ඔබ වටහා ගන්න.
ඒ වගේම යම් කාලයක් ගත වුවත් ධාර්මිකව උපයන මුදලට සතුට සිනහව ඔබට ළඟා කරගත හැකි බව සිහි තබා ගන්න.